මේ ඩිප්ලෝමාවක් ලබා ගන්න. ඒ සියලු ඩිප්ලෝමාධාරීන්ට විශේෂ අමාත්‍යවරයා හැටියට මගේ හෘදයාංගම සුබ පැතුම් එකතු කරන්න කැමතියි. ලේකවුස් ආයතනය කියලා කියන්නේ නිකන් පුවත්පත් ආයතනයක් නොවේ. එය ලංකාවේ ජනමාධ්‍ය කලාවේ විශේෂයෙන්ම පුවත්පත් කලාවේ අපි කියනවා මහගෙදර කියලා. මහගෙදරටත් වඩා ලේකවුස් ආයතනය තමයි අපේ පුවත්පත් කලාපයේ මාතෘත්වයේ භූමිකාවක් ඉටු කරන්නේ. එනිසා එය තිබෙන්නේ එයට හිමි ඉහළ තැනක. සමහර පුවත්පත් ආයතන ආරම්භ වෙනවා, කාලයක් හොඳට දුවනවා, වැහිලා යනවා. හැබැයි දහසක් බාධක මැද ලේකවුස් ආයතනය යම් තැනක ඉන්නවා. ඉතින් මම සතුටු වෙනවා පසුගිය වසර එකහමාර තුලදී සභාපතිවරයා අධ්‍යක්ෂ මණ්ඩලය සහ ලේකවුස් ආයතනයේ වැඩ කරන සියලු දෙනා අද තමන්ට හිමි විය යුතු ස්ථානය අත්පත් කරගෙන ඉන්නවා. එකක් ලේකවුස් ආයතනයේ විසින් පුවත්පත් ක්ෂේත්‍රයේ සම්මතයන් නිර්මාණය කළ යුතුයි. අපේ සිසිරියා මහත්මයා කිව්වා වගේ මෙතන තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි ලේකවුස් එක ගැන තිබුණු ආකල්ප. අර කිව්වේ පචමෝල කිව්වා, ඒව මේවා කිව්වා, විශ්වාසي වැටුණා. ආණ්ඩුව රෙදි නැතුව කඩේ යනවා කියලා වගේ තමයි තිබුණේ. හැබැයි මම කියන්න සතුටුයි අද වෙනකොට අපේ රාජ්‍ය මාධ්‍ය ආයතන හතරම රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනිය, ගුවන් සංස්ථාව සහ ලේකවුස් ආයතන කියන හතරම ඒ චෝදනාවෙන් මිදලා තියෙනවා. අද මේ ක්ෂේත්‍රයේ තරඟකාරීව අපිත් එක්ක ඉන්න අනෙක් ආයතන වලටවත් මේ රාජ්‍ය මාධ්‍ය ආයතන වලට එම ආණ්ඩුව වෙනුවෙන් කඩේ යනවා කියන චෝදනාවක් එල්ල කරන්න බෑ. මේ ආයතන හතරම ඒ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ තමන්ගේ ස්ටෑන්ඩඩ්ස් සම්මතය පිහිටුවීම සඳහා කටයුතු කරගෙන යනවා. මම දන්නවා ඒක ටිකක් අමාරු කටයුත්තක්. අපිට ඒ කරන්න සිදු වෙලා තිබෙන්නේ ආදායම් උත්පාදනය කරමින් තරඟකාරී ලෝකයක් තුල. නමුත් ඒ සියල්ලත් තබා ගනිමින් ඒ ක්ෂේත්‍රවලත් මේ ආයතන හතරෙන් කීපයක්ම පසුගිය වසරේදී තමන්ගේ ආදායම් ඉලක්ක ඉක්මවා ගියා, යම් ලාභයක් වාර්තා කළා. ඒකත් කරගැනීමෙන් තමයි මේ අර ගුණාත්මක භාවය තහවුරු කරන්න කටයුතු කරමින් තියෙන්නේ. දෙවැනි ආයතනයක ඩිප්ලෝමාවක් හදාarලා විවිධ ක්ෂේත්‍රවල අර කිව්වා වගේ sannivedanaya, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ, ඡායාරූපකරණයේ, සංස්කරණයේ, ඩිජිටල් ක්ෂේත්‍රයේ මේ ආදී ක්ෂේත්‍රවල අත්දැකීම් ඔබේ ජීවිතයට එකතු කරගන්න ලැබීම ඔබට ලැබෙන හොඳ අවස්ථාවක්. අනිත් පැත්තෙන් ඔබට මේ පාඨමාලාව තුල ලැබුණු අත්දැකීම් මම හිතනවා ජීවිතේ හැම පැත්තකින් වැදගත් වේවි. ඔබ අනාගතේ කවරෙක්ද වෙන්නේ කියන එක නොසලකයි හැම තැනකදීම මේ අත්දැකීම ඔබට ප්‍රායෝගික භාවිතාවට ගන්න පුළුවන්. එතකොට ඔබට තිබෙන අනෙක් සූසුකම් එක්ක ඔබට පුළුවන්කම ලැබෙවි අනෙක් අයට වඩා ඔබට සමාන තත්වයේ සූසුකම් සහ හැකියාවට පවතින අයටත් වඩා ටිකක් ඉහළින් ආලෝකයක් ගෙනෙන්නට. ඒක වැදගත්. ඊළඟ රජයක් හැටියට අපි ජනමාධ්‍ය පිළිබඳව කල්පනා කරන එක පැත්තකින් මේ ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීමය භාවය පිළිබඳව අපි නිරන්තර අවධානය යොමු කරනවා. දැන් අපිට තිබෙන ප්‍රශ්නය සිසිරියා පැතුමත් කලින් සඳහන් කළා වගේම දැන් තවදුරටත් ජනමාධ්‍ය වේදීන්ට තමන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ. කලින් තිබුණේ ජනමාධ්‍ය වේදීන්ට ඒක තමයි ජනමාධ්‍ය වේදීන්ගේ නිදහස සම්බන්ධ ප්‍රශ්නය. දැන් ඕන දෙයක් කියන්න පුළුවන්, ලියන්න පුළුවන්. සමාජයට හානියක් නොවන ආකාරයට දැන් තිබෙන්නේ අපට ජනමාධ්‍යවේදියාගේ වෘත්තීමය භාවය ඉහළ නැංවීම. රජයක් හැටියට ඒ වගකීම බාරගෙන තිබෙනවා ජනමාධ්‍ය අමාත්‍යාංශය විශේෂයෙන්ම. ඒකට අපි වැඩ පිළිවෙල කීපයක් අනුගමනය කරනවා. එකක් තමයි ඔබ වෙනුවෙන් අපි වරලත් ආයතනයක්, චාටර්ඩ් ඉන්ස්ටිටියුට් එකක් ආරම්භ කරමින් පවතිනවා. ඒකට අදාළ කරන නීතිමය කටයුතු සැලකිලි මට්ටමකට දැන් අවසానයි. භාණ්ඩාගාරයේ යම් මුදලකුත් වෙන් කළත් තිබෙනවා. මේක අපි ජනමාධ්‍ය අමාත්‍යාංශය හැටියට සිදු කරමින් ඉන්නේ
ඒට අවශ්‍ය කරන මූලික පහසුකම් ටික සැපීම පමණමයි. මොකද ඒ වරලත් ආයතනයේ පවත්වාගෙන යාම එහි පාඨමාලා සංවිධානය කිරීම තුළ සියලු කාර්යභාරයන් හිමිවන්නේ ජනමාධ්‍ය ශාස්ත්‍රයේම ප්‍රවීණයන්ට. නිසා අනාගතයේදී ඒ ආයතනය තුළින් ඔබට ඔබගේ වෘත්තීමය භාවය ඉහළ නංවන අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම අපි ඊට සමාන්තරව මීට වසර අපි එන්නත් කලින් ආරම්භ කළා. නමුත් පස්සේ අපි තවත් මේක මහ ජනතාවට සහ මාධ්‍යවේදින්ට විවෘත කළා අදහස් ලබාගෙන ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරමින් පවතිනවා. මේ සියලු ශාස්ත්‍ර ආවරණය වන හැටියට එතනදී ජනමාධ්‍ය වේදියාගේ නිදහස, ජනමාධ්‍ය නිදහස විතරක් නෙවෙයි මේ පුරවැසියාගේ නිදහස වෙනුවෙනුත් පුරවැසියාගේ ගරුත්වය සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම කියන පැතිත් අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඊටත් අමතරව ජනමාධ්‍ය ශාස්ත්‍රයේ නිරත වෙන අයට සහ නිදහස් මාධ්‍යවේදීන්ට ඇතුළුව ඔවුන්ගේ වෘත්තීමය භාවය වැඩි දියුණු කිරීම සඳහා අපේ පුවත්පත් මණ්ඩලයත් මේ ආයතනත් මේ ආකාරයේ පාඨමාලා ඩිප්ලෝමා සංවිධානය කරනට අමතරව විටින් විට එක් දින නැත්නම් දවස් කිහිපයේ පුහුණු සැසිත් පවත්වනවා. සහ ඊට සමාන්තරව අපිට තිබෙන විදේශ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පාවිච්චි කරලා නම් තෝරාගත් පිරිසකට විටින් විට ඒ විදේශීය පුහුණුවීම් ලබා දෙන්නත් කටයුතු කරමින් පවතිනවා. මොකද මේ සියල්ලෙන් කරන්නේ මම කලින් කිව්වා වගේ මේ ජනමාධ්‍ය වේදියාගේ වෘත්තීමය භාවය ඉහළ නැංවීම. ඇයි අපි රටක් හැටියට ඉදිරියට ගමන් කරමින් ඉන්නවා. ආර්ථික ශාස්ත්‍රය අපි ස්ථාවරත්වයක් වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. ඒ යනකොට මුළු මහත් සමාජයේම ඒ පිම්ම පැන ගන්නට ඕන. ආර්ථිකයක් පමණක් ඉස්සරහට එන්නේ නැහැ. ආර්ථිකයට සමාන්තරව ආර්ථිකය මත පදනම්ව සමාජ සංස්කෘතික දේශපාලන හැඩරුව සමාජයේ ඉදිරියට එන්නට ඕනේ. එතනදී මේ සියල්ලගේම ප්‍රකාශකයෙක් හැටියට නැත්නම් sannivedakaයෙක් හැටියට ජනමාධ්‍යවේදියාට විශාල කාර්යභාරයක් පැවරෙනවා. ජනමාධ්‍යවේදියා පිටුපසින් ඉඳලා සමාජයක් ඉස්සරහට යන්නේ නැහැ කවදාවත්. අනේකයි අපි විශේෂයෙන් මේ ජනමාධ්‍ය ශාස්ත්‍රයට එන්නට කැමැත්තෙන් පසුවන තරුණ අද පාසල් දරුවන් නැත්නම් තරුණ කණ්ඩායම් වලට ඒ අනුග්‍රහය සපයන්නේ. මේව රය වේනුත් අපි රුපියල් මිලියන 50ක් වෙන් කරලා තිබෙනවා තරුණ සහ පාසල් දරුවන්ගේ මේ ධාරිතා සංවර්ධන සඳහා ජනමාධ්‍ය ශාස්ත්‍රයේ. තවත් මේක වැඩි කරන්න බලාපොරොත්තු වෙන ඉදිරි අය වේනුත්. ඒ නිසා මේ වගකීම අපි තේරුම් අරගෙන කටයුතු කරමු. මොකද සමාජයක් හැටියට ඒ සමාජයේ පුරවැසියන් හැටියට අපි හැම දිනාටම තිබෙන භූමිකාව සමාජයක පැවැත්මට වැදගත්. ඒ නිසා මෙවැනි ආයතන වලින් ලේක් හවුස් වැනි ආයතන ලේක් හවුස් ඇකඩමි එකෙන් මේ ලබා ගන්නා පුහුණුව ඔබේ අනාගත ජීවිතය සාර්ථක කරගන්න, වෘත්ති ජීවිතය සාර්ථක කරගන්න ඉවහල් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මේ කටයුත්ත ඉතාම ඉහළ මට්ටමකට ගෙන ආපු ඒ අධ්‍යක්ෂකම වල බෙදා ගන්නට අපකැප වුණු අපේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හැමදෙනාම මේකට සම්පත් දායකත්වය දක්වපු සියලු දෙනාම මේ වෙනින් උදව් කරපු ලේක් හවුස් ආයතනයේ හැමදෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම දුර බැහැර ප්‍රදේශවල ඉඳලා ඇවිල්ලා කැපවීමෙන් මේ පාඨමාලාව සම්පූර්ණ කරපු ඔබ හැමදෙනාටමත් ස්තුතිවන්ත වෙමින් ඔබට ඔබගේ යහපත් වෘත්තීය ජීවිතය වෙනුවෙන් සුභාශිංසන එකතු කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.